මෝටර් රථ වාහන ශේත්‍රයේ පාරිභෝගික විශ්වාසය කියන දේ තීරණය වෙන්නේ සේවා සපයන්නා සහ පාරිභෝගිකයා අතර ඇතිවෙන දිගු කාලීන සම්බන්ධතාවයේ ප්‍රතිඵලයක් විදිහට. ස්ටර්ලින් එකත් එක්ක තියෙන පාරිභෝගික විශ්වාසය පෙන්වන හොඳම උදාහරණය තමයි 2014-2015 අතර කාලයේදී ලංකාවට ඉම්පෝර්ට් කරපු Nissan X-Trail වාහනවල ආපු common gearbox issue එක ස්ටර්ලින් warranty එක යටතේ replace කරලා දුන්න එක. වගකිව යුතු ආයතන මේ ප්‍රශ්නය මගහරිද්දී ස්ටර්ලින් අපි ස්ටර්ලින් warranty එක යටතේ ඉම්පෝර්ට් කරපු මේ ප්‍රශ්නය ආපු වාහන හැම එකම වගේ repair එක ඒ වගේම මිලියන 2ක් විතර යන gearbox replacement එක කිසිම වියදමක් නැතුව කස්ටමර්ට free of charge අපි ස්ටර්ලින් එක පැත්තෙන් සම්පූර්ණයෙන්ම අවසන් කරලා දුන්නා. අද ස්ටර්ලින් අපිට විශේෂ දවසක්. මොකද කියනවා නම් ස්ටර්ලින් warranty එක යටතේ වාහනේ මිලදීගෙන ස්ටර්ලින් warranty එක යටතේ වාහනේ gearbox replacement එකක් කරලා ඒ තියෙන දීර්ඝකාලීන විශ්වාසයත් එක්ක අපේ පාරිභෝගික මහතෙක් එනවා එයාගේ 50 වෙනි සේවා වාරය සම්පූර්ණ කරන්න ස්ටර්ලින් ආෆ්ටර්කෙයා කඩවත ශාඛාවට. ඉතින් අපි එතුමත් එක්ක කතා කරලා බලමු. ඉතින් ස්ටර්ලින් ආයතනය වෙනුවෙන් අපි මුලින්ම ස්තුතිවන්ත වෙනවා අපිත් එක්ක මේ අවුරුදු 10ක්. ඉතින් ඔබතුමා 2016 තමයි පළවෙනි සර්විස් එකට ස්ටර්ලින් එකට එන්නේ. ස්ටර්ලින් warranty එකත් එක්ක කියන වගකීමත් එක්ක තමයි ඔබතුමා vehicle එක මිලදී ගන්න. ඉතින් 2016 පළවෙනි සර්විස් එකේ ඉඳන් අවුරුදු 10ක් ස්ටර්ලින් එක විශ්වාස කරලා අපිත් එක්ක රැඳලා ඉන්නවා එතුමා. ඒත් එක්කම මට මතක විදිහට 2020 වගේ ඔබතුමාගේ warranty එකේ යටතේ gearbox එක replace කරනවා. ඉතින් ඒ තියෙන විශ්වාසයත් එක්ක තමයි එතුමා මේ සර්විස් 50ක් යනකම් තාමත් ස්ටර්ලින් එකත් එක්ක එතුමා රැඳී ඉන්නේ. ඉතින් ඔබතුමාගේ වචනයෙන් අපි කැමති ඔබතුමාගේ අත්දැකීම කොහොමද මේ ස්ටර්ලින් එකත් එක්ක ඔබතුමා ඉස්සරහට ආවේ කියන එක ගැන දරන්න. මම මුලින්ම කියන්න කැමති කවුරු හරි මගෙන් ඇහුවොතින් ඇයි මේ ස්ටර්ලින් එකට නොකඩවා 57ක් ඇයි මෙහෙට සර්විස් කරගන්න ආවේ කියලා උත්තරේ දුන්නොත් මම මේ අවුරුදු දැන් අවුරුදු මේ 11 වෙනි අවුරුද්ද මේ වාහනේ පාවිච්චි කරන මම මේ අවුරුදු 11 ඇතුළත එක දවසක්වත් මගේ රස්තියදු වෙලා නැහැ. මේ අවුරුදු 11ෙම මම මගේ වාහනේ කොහෙවත් නතර වෙලා නැහැ. ඒ විශ්වාස මට දුන්නේ මේ ස්ටර්ලින් ආෆ්ටර්කෙයා සර්විස් එක. මෙතනින් ඇතුල් වුණ තැන ඉඳලා අපට ඒ ගයිඩ් එක දෙනවා දීලා ඉවරලා මෙතනින් ජොබ් එකක් දාගත්තට පස්සේ මං හිතන්නේ අපි දෙන තැනක සර්විස් එකකට ගියොත් අපිට වාහනේ දාලා S2 ගන්න බෑ. මොකද එක්ක වාහනේ මොනවා හරි තියෙන දෙයක් නැති වෙයි. ඔරිජිනල් එකක් වෙනුවට ඩුප්ලිකේට් එකක් දායි. එක්කෝ හරි ෆිල්ටරේ දාන්නේ නැති වෙයි. නමුත් ස්ටර්ලින් සර්විස් එකට මම මෙතෙන්ට ආම විශ්වාසයෙන් මගේ වාහනේ තියලා මම ඔබතුමාලා අපිට දීලා තියෙන වේටින් රූම් එකේ ගිහිල්ලා එතන හොඳට මං රෙස්ට් එක අරගෙන ඇවිල්ලා මගේ වැඩේ වුණා. මෙතන වැඩේ වුණාට පස්සේ මම වාහනේ අරන් යන්නේ විශ්වාසයෙන්. මගේ අවුරුදු මේ 10කට වැඩි කාලය තුල මට මග ඉන්න සිද්ධ වුණේ නැත්තේ මෙන්න මේ ස්ටර්ලින් ආෆ්ටර්කෙයා සර්විස් එකේ ඔබතුමා ඇතුළු මේ කාර්ය මණ්ඩලයේ මෙතන තියෙන ඒ මේක අපිට මේ දෙන සර්විස් එකේ තියෙන සිස්ටමැටික් සර්විස් එකක් අපිට දෙන හින්දා මම බොහොම සන්තෝෂයි. සහ මට කියන්න තියෙන්නේ මේ වාහනයක් පාවිච්චි කරන සහ ගන්න ඉන්න කෙනෙක්ට ස්ටර්ලින් ආෆ්ටර්කෙයා සර්විස් එකේ මේ මෙතෙන්ට ඇවිල්ලා සර්විස් ටික කරගන්න මම වගේම ඔයාලටත් ඒක වරදින්නේ නැහැ. හොඳට යන ගමන විශ්වාසයෙන් ගිහිල්ලා එන්න පුළුවන්. මම හිතන්නේ මේ ස්ටර්ලින් සර්විස් එකෙන් තියෙන මේ අපිට තියෙන වාසි ටික ගැන කතා කරන්න ගියොත් මහ විශාල වේලාවක් ඕන. ඒ හින්දා මේ මම නැවතත් කියන්නේ ඉස්සරහට කවුරු හරි වාහනයක් ගන්න ඉන්නව නම් සහ පාවිච්චි කරනවා නම් බය නැතුව විශ්වාසයෙන් එන්න ස්ටර්ලින් ආෆ්ටර්කෙයා සර්විස් එකට වරදින්නේ නැහැ. ඉතින් බොහොම ස්තුතියි ප්‍රසාද් මහත්මයා. ඉතින් මම හිතනවා බලන් ඉන්න කට්ටියටත් අපේ සර්විස් එක සහ ඒ තියෙන දේවල් ගැන ඉතින් අපි ආපුව අමුතෙන් කියන්න දෙයක් නැහැ. එතුමාගේ හඬින්ම ඔයගලන්ට අහන්න හම්බුණා කොහොමද එතුමාගේ අත්දැකීම ස්ටර්ලින් එකත් එක්ක කියලා. ඉතින් බොහොම ස්තුතියි ප්‍රසාද් මහත්මයා. අපිත් එක්ක අවුරුදු 10ක් අපිත් එක්ක එකතු වෙලා මේ ගමනේ ආවට. ඉතින් ඉස්සරහට අපි හිතනවා අපිත් එක්ක එකතු වෙලා ඔබතුමා ඉස්සරහට ගමනේ ආයි කියලා. ඉතින් බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට.